මට හරි බෝරින් මේ ළමයින්ගේ කතාව. ඉතින් ඉස්කෝලේ යන ඉස්සෙල්ලා මේ දෙන්න උදේ පාන්දර නැගිටලා උඩ තේ එකක් බොන ගමන් පත්තර කියනවා. ඉතින් කතා කරනවා. මම දීලා එහා පැත්තට ගිහින් ඉතින් පත්තරේ කියනවා වගේ. ඔක්කොම හගෙන නැක දවසක් අක්කේ දෙකලා මේ උඹ මේ කියනවා කියලා පත්තරේ අනිත් පැත්තට හරවගෙන ඉන්නේ. pretending leader and this thing. ඉතින් මේ උඹ කියලා මට බෑ. අම්මා නිකන් බලලා හිනාව. හරියට මේලා තාත්තා දැන් අම්මත් එක්ක කතා කරනවා අම්මා ආගියු කරා. දැන් මේ ඉතින්මා දැන් මේ සිත් එක දෙකට කැඩිලා. කවුරු හරි මේක දිනන්න පුළුවන් කෙනෙක් කන්ෆියුස් කරන්න ඕනේ දැන් ඡන්දෙට. and people are asking for you. නම් තනිකර බණ්ඩාරයේ සිත් එක මේකත් ඊට පස්සේ මේ අම්මා තාත්තා ගැන කතා කරනවා මම මොකද ඔයා තියෙන ඔක්කොම නැති කරගෙන ඇති මේ දේශපාලනයේ ළමයින්ට මොනවද ඉතුරු වෙන්නේ මොකක්ද කන්ටෙස්ට් කරුවා කියලා හිතුවා in English children will get nothing if I was going to contest කියලා මේ තාත්තා හිනාලා ඒක තමයි මම යන්නේ කියලා මට යන්න කියලා දැන් ඉස්කෝලේ යන්නේ මේ එහෙම කියලා දැන් අන්තිමට ආවනේ ඉලෙක්ෂන් එක ඇටේ මම මේකට කවුරුහරි ගොයනවා මිනිස්සු දැන් තාත්තාවත් නරකට මිනිස්සු තවත් අවශ්‍යයි ඉතින් මේ දැන් කවුරුහරි පවුලේ කෙනෙක් පවුලේ කවුරුත් නෑ දේශපාලනය කරන්න ජේ.පී. ඔබේසේට හිටියා හැබැයි යා දැන් මීරිගම MP තාත්තා දැන් මට එකකින් ඉන්න බෑ ජේ.පී. වල මම අතර ගන්න මීරිගමෙන් අයින් කරලා අතර ගන්න දැන් අම්මා කන්ටෙස්ට් කරන්න බෑ කිව්වා අයිටේ තාත්තා මරපුවම අම්මා බෑව කිව්වා දේශපාලනය කියන්නේ මේ ළමයින්ට අම්ම කෙනෙක් දැක්කම කොහොමද කරන්නේ කියලා ෆයිට් කරනවා අම්මා. බස් ලෝඩ් වලින් එනවා ලංකාවේ හැම තැනම අම්මට එන්න කියලා දෙන්න බෑ. ඉතින් මේ කොමාරි අන්තිමට දැන් අම්මා බෑ කියන නිසා ඩීපීඑස් එකට මේකට දැම්මා. මේ ගන්න. දැන් ඩොම්පෙට කවුරුත් නැහැ. එස්.ටී. බණ්ඩාරනායක ආරම්භ. ගම්පා. ඊට පස්සේ ඩොම්පෙට ඉතුරුන මගේ මාමා. ඔය මං කිව්වේ ශෙල්කන් මාමා කියලා. මේ ලෙන්සා ටීම් එකකට ගත්තා කියලා බාන්ස් මේ එයා ලෝයර් එයා දවසක් මම මේ ඔක්කොම මට මතක කරගන්න හොරෙන් අහගෙන ඉන්නවා මේ අම්මට කිව්වා දැන් මේක හොයලා කොහොමද කතා කරලා දැන් ඩයිනින් ටේබල් එකේ කෙනෙක් ඉන්නවා මේ අක්කා මම දන්නවා දැන් තා අනේ මේ මම දෙවලා ටිෂු බොක්ස් එක right next to you yes is that one thank you කෙනෙක් ඉන්නවා බණ්ඩාරනායක කෙනෙක් he's not bad he's a very clever man yeah he is now මොන හරක් නෑ මේ සමිතියකට සම්බන්ධ වෙන්නේ and he was young yeah දේශපාලනය අවුරුදු 20 නේ yeah මන්ත්‍රී ඇමතිනේ 29 ඊට පස්සේ කවුද කියලා අහනකොට දැන් මෙයා කවුද කියනකොට අම්මා දන්නවා කාගේ කවුද කියලා 60ද 60 හැටේ මාර්ච් වලට අද දෙකක් තිබුණා. දෙක නම් හොඳනේ. පස්සේ මම කොහොම හෙලන් ගේන්නම් කියලා ආගේ ඉලව අරගෙන ආව කොහොමද දාන්නේ කියලා. මොනවද දැන් අම්මා කතා කරලා හැටි කියලා අද ඉස්සේ බයික් කොහෙවත් යන්නේ නැහැ. හරි ප්‍රොසෙස්. ඉතින් මේ න්‍යාත් කරනවා. දැන් මම ආගේ උඩ නෝනේ ලක්ෂ්මී පාමයි කියලා. කොහොමද අnder ප්‍රොසෙස් කරා. දවස් ගානක්. ඉතින් ඒක මිනිස්ටර් උනේ 70 ආන්දු